ඉතින් කොහොමද යාළුවනේ ඔයගොල්ලන්ට හැමෝටම සුබ උදැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද නොටින්හෑම් වලට පොඩ්ඩක් අවු පායලා බලන්නකෝ. මල් වලින් ජීවිතේ ලස්සන අමුතු හැඟීමක් ඇති කරනවා. මං හරිම ආසයි මල් වවන්නත් මල් වල තියෙන සුන්දරත්වය ලස්සනට විඳින්නත්. ඒක නිසා තමයි මං හිතුවේ මං ආසම කරන මල් වලින් මගේ වීඩියෝස් පටන් ගන්න ඕනයි කියලා. ඕගොල්ලන්ට මං වගේම මං දකින මේ ලස්සන හරියටම පේනවද කියලා චුට්ටක් නැවතිලා මගේ වීඩියෝ එක බලලා කියන්නකෝ. ඉතින් මේ වගේ අලුත් දේවල් ඔයගොල්ලන්ට අරගෙන එන්න මං හරි ආසයි. එන්නකෝ. මං අද යන්නේ මගේ කෝනර් එකක් ඩෙකරේට් කරන්න. මෙතන ඉන්නේ මගේ ඇලෙක්සා. එතන තියෙන වයර් එකයි වැහෙන්න මම ඒ කෝනර් එකේ පාළුව නැති කරගන්න මෙන්න මේ විදිහට තමයි ඩෙකරේට් කරේ. ගෙදර පැත්තකට කරලා තිබ්බ ලස්සන ෆොටෝ එකකින් ඇලෙක්සාගේ වයර් ටික වැහුවා. ඊට පස්සේ මගේ ළඟ තිබ්බ පුංචි ග්‍රීනරි වාස් එකකුත් මේ මගේ ළඟ තියෙන ටච් ලැම්ප් එකත් ඊට පස්සේ දැන් මේ දවස්වල ස්ප්‍රින් එක සනිටුහන් කරන පුංචි රැබිට් කෙනෙක්ගෙනුත් මම කෝනර් එක සරසගත්තේ. ඒත් මට හිතෙනවා මෙතන පොඩ්ඩක් පාළුයි වගේ කියලා. එතෙන්ට මට චලා ගෙනල්ලා දුන්න ලස්සන ඉටිපන්දමක් තිබ්බහම තවත් ලස්සන වෙයි කියලා හිතුවා. ඔන්න බලන්නකෝ. දැන් මේ හැම දෙයක්ම එකතු කරලා මේ කෝනර් එක ලස්සන පිළිවෙලකට හදාගත්තාම මං හිතුණා ඒකතන සම්පූර්ණයි කියලා. ඔයගොල්ලන්ට පේනවද? ඔයගොල්ලොත් එක්ක එතන සරසපු හැටි ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ අත්හදා බැලීම් කරන්න. බලන්න. මේක ලස්සනයි නේද? එහෙමනම් ඉතින් ආයෙත් මේ වගේ චූටි වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක හමු වෙන්න. ගෙදර කියන්නේ අපේ දිව්‍ය ලෝකේ. ඒක ලස්සනට තියාගමු. එහෙනම් ගිහින් ඉන්න.